සමනලුන් සහ මල් අතර තියෙන්නේ පුදුමාකාර සම්බන්ධතාවයක්. පණ තියෙන මලක් වගේ ලස්සන හරිම විචිත්‍රවත් සමනල්ලු දිහා බලාගෙන ඉන්නකොට අපටත් හිතෙනවා සමනලයෙක් වගේ ලස්සන සළුපිලි පුරවගෙන හරිම සැහැල්ලුවෙන් අහසේ පාවෙලා යන්න තිබුණනම් කියලා. ඉතින් එක්තරා දවසක ඔස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාව බලා ගමන් කරන අතරවාරයේ මටත් වාසනාව ලැබුණා සුරංගනා ලෝකයක් වගේ චමත්කාරයෙන් පිරුණ සමනලුන්ගේ ලෝකයට ඇතුළු වෙලා මේ සමනලුන් එක්ක මොහොතක් තනි වෙන්න. සමහර විට ඔයත් සිංගප්පූරු ගුවන්තොටුපළ හරහා ගමන් කරන අවස්ථාවක මේ මැජිකල් බටර්ෆ්ලයි ගාඩන් එකට ගොඩ වෙලා ඇති. එහෙමත් නැත්නම් ඔයාට මේ ස්ථානයේ මග හැරුණා නම් ආයෙත් සිංගප්පූරු ගුවන්තොටුපළේ ගිමන් හරින අවස්ථාව ලැබුණොත් අනිවාර්යයෙන්ම මේ සමනලුන්ගේ ලෝකයට ඇතුළු වෙලා බලන්න. සිංගප්පූරු ගුවන්තොටුපළ කියන්නේ විචිත්‍රවල් දේවල් පිරුණ තැනක්. ඉතින් ඔවුන් සමනලුන්ටත් වෙනම තැනක් හදලා දීලා. සමනලුන්ට නිදහසේ කාගෙන්වත් හානියක් නොවන විදිහට ලස්සන මල් පිරුණු ලෝකයක සැරිසරන්න ප්‍රමාණවත් නිදහස් පරිසරයක් ඔවුන් මෙතන නිර්මාණය කරලා තියෙනවා. ඉතා වෙහෙසකර දීර්ඝ ගුවන් ගමන් වලට මුහුණ දීලා තමන්ගේ ඊළඟ ගුවන් වාරය එනකන් බලන් ඉන්න විඩාබර ගුවන් මගින්ගේ මහන්සිය නිවා දමන්න මේ තරම් සොඳුරු ස්ථානයක් තිබීම කොයිතරම් අපූරුද. විවිධ වර්ගවල විවිධ වර්ණවල සමනල්ලු ඉතා විශාල සංඛ්‍යාවක එකතුවක් මේ චැංගි ගුවන්තොටුපළේ බටර්ෆ්ලයි ගාඩන් එක ඇතුලේ ඉන්නවා. අහසේ සැහැල්ලුවෙන් පියාසල්න සමනලෙක් දිහා බලන් ඉන්නකොට අපේ මනසත් හරිම සැහැල්ලු වෙනවා. විඩාව ඈතට පාවෙලා යනවා. ඒ වගේම මලින් මලට පියඹලා ඒ මල් ඇතුළේ තියෙන පුංචි පැන බිඳුවකින් කුස පුරව ගන්න සමනලෙක් දිහා ඕන තරම් වෙලාවක් බලන් ඉන්න පුළුවන්. ඔයා අහලා ඇති සමනලුන් දැකීම හරිම විශේෂ දෙයක් කියලා. ඔයා නිතර නිතර අහඹු සමනලුන් දකිනවා නම් ඒකෙන් කියවෙන්නේ ඉතා සුබ සිදුවීමක් ඔබේ ජීවිතයේ සිදුවෙන්න නියමිතයි කියලා. සමනලුන් කියන්නේ විශ්වයේ පණිවිඩකරුවන් කියලා ඔයා දන්නව නේද? පුංචි බිත්තරයකින් දලඹුවෙක් හටගෙන ඊට පස්සේ කෝෂයක හිර වෙලා ගත කරන කටුක ජීවිතයකින් පසුව ලෝකයේම ආකාශනය දිරා ගන්න මේ අපූරු සමනල් ජීවිතයම විශ්වයේ අපූරු නිර්මාණයක් කියලයි මට නම් හිතෙන්නේ. මලකට සමනලයෙක් ආකර්ෂණය වෙන්නේ මලේ තියෙන විචිත්‍රවත් බව වගේම මල් පැණි සහිත මල් වලින් නිපදවන සුගන්ධය නිසා. ඉතින් ඒ නිසා මේ ස්ථානය ලස්සන වර්ණවත් සුගන්ධවත් මල් වලින් පිරීලා. ඊට අමතරව මේ බටර්ෆ්ලයි ගාඩන් එක රැකබලා ගන්න සේවකයින් ඔවුන්ට ආහාර වශයෙන් සුවඳවත් අන්නාසි මලක් වගේ පෙනෙන විදියට රවුම්මාකාරයේ කපලා සමනලුන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගන්න තැන් තැන්වල පිළිවෙලට ස්ථානගත කරලා තියෙනවා.
සමනරුන් මගේ ජීවිතයටත් හරිම විශේෂයි. මං ආසයි මගේ ගෙවත්තත් සමනරුන්ගෙන් පිරීලා තියෙනවා දකින්න. මං ආසාවෙන් මගේ ගෙවත්තේ වවන මල්වලින් පැණිගන්න එන සමනලුන්ට මීමැස්සන්ට පත්කූරන්ට මං හරිම ආදරෙයි. ඒ නිසාම මං පුංචි නෝට් එකක් දාගත්තා මොන වගේ මල් වර්ගද මේ ගාඩන් එකේ සමනල්ලු වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ කියලා. එතකොට මටත් පුළුවන් ඒ මල් වර්ග මගේ ගාඩන් එකේ වවලා සමනලුන්ව ආකර්ෂණය කරගන්න. සමනල් ලෝකය ඇතුලේ ගත කරපු කාලය අපේ ජීවිතයට මිහිරි මතකයන් එක්කලා. ඉතින් මං කලින් කිව්වා වගේ ඔයාටත් අවස්ථාවක් ලැබුණොත් සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළ හරහා ගමන් කරන්න මේ සුන්දර ස්ථානය නම් මගහරින්න එපා. ගාඩ්නින් වලට ආස කරන මල් වලට ආස කරන ඔයාට මේ වගේ ලස්සන තැන්වල තොරතුරු මං ආයෙමත් අරන් එන්නම්. අපේ ඊළඟ ගුවන් වාරයේ ලං වෙලා. ඒ නිසා අපි මේ චමත්කාර ජනක බටර්ෆ්ලයි ගාඩන් එකට සමු දීලා හරිම සැහැල්ලුවෙන් පිටත් වුණා.